හයි කොහොමද ඉතින් ඔයාලට? අපි බලමු අද දවස කොහොමද මං ගත කරේ කියලා. උදේම අපි දෙන්න කීල්ස් එක මාර්කනන්ද වැඩට යන්න හදන්නේ. එයා වැඩට යන්න ගමන මං කීල්ස් එක ගාවින් දාන් ගියා. මට එළවලු ගන්න ඕන නිසා. අපි ඇත්තටම උදේට තමයි එළවලු ගන්න කීල්ස් එකෙන්. මොකද කීල්ස් එකේ උදේට තියෙන එළවලු නම් හරිම නැවුම්. ඒ වගේම හරිම හොඳයි. හවස් වෙනකොට මේ එළවලු ටික ඔක්කොම ඉවර වෙනවා. තේරිලා තියෙන එළවලුනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි උදේම යනවා කීල්ස් එකෙන් එළවලු ගන්න. මුලින්ම මේ ගෙනාපු එළවලු ටික අස් කරගෙන ඉමු. සර්වියට් එකක් ඔතලා ඒකට වතුර දාලා මේ වගේ කෝප් එකකට දාලා තමයි තියන්නේ. එහෙම තිබ්බට පස්සේ ඇත්තටම දවස් දෙකක් විතර අපිට මේ කොළ ජාති පාවිච්චි කරන්න පුළුවන්. සවුත් වෙන්නේ මැල වෙන්නේ එහෙම නැහැ. බෝඩිමක ඉන්න ඔයාට ෆ්‍රිජ් එකක් නැත්නම් මෙන්න මේ විදිහට කොළ තියාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ එළවලු ටික මේ විදිහට අස් කරගමු. මම සාමාන්‍ය එළවලු ගේන්නේ අපි දෙන්නට දවස් දෙකකට සෑහෙන්න. මොකද ෆ්‍රිජ් එකක් නැති නිසා මේ එළවලු තියාගන්න හරි අමාරුයිනේ. අනිත් එක කල්යද්දී නැවුම් බව නැති වෙනවා මේ එළවලු වල. ඒ නිසා මෙන්න මේ විදිහට දවස් දෙකකට වගේ සරලන විදිහට තමයි අපි එළවලු අරන් ඉන්නේ. පරණ දේවල් අයින් කරලා අපි අලුත් දේවල් මේ දෙකට දාගමු. ඊළඟට මම මේ කීල්ස් එකෙන් ගෙනාව 3-5 කුඩු ඒ ටික ඔක්කොම ඉවර වෙලා තිබුණ නිසා මම මේ 3-5 කුඩු කුළු බඩු ටිකත් මෙන්න මේ විදිහට මගේ බෝතල් වලට අඩු කරගන්නවා. सागर से मिलने का उसका तो ले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हौले हौले क्यों ये डोले जानना. මම මිරිස් කුඩු ගෙනල්ලා තිබ්බ ටිකක් ඉතිරි තිබ්බා. මම ඒ ටික තමයි මේකට දාගන්නේ. මොකද මට බෝතලයට සරලන ප්‍රමාණයට දාලා මම ඉතිරි ටික බැඳලා තිබ්බා. දැන් බෝතලේ හිස් වුණ නිසා මේ ටික මම ඒකට දාගන්නවා. සීනිත් කිලෝ එකක් ගෙනල්ලා තිබ්බා. ඒත් ඉතින් දැන් සීනි ටික බෝතලයට සරලන ප්‍රමාණය දාලා ඉතිරි ටික තිබ්බ නිසා දැන් මම මේ ඉතිරි සීනි ටිකත් මේකට දාගන්න තමයි යන්නේ. एक नदी से मैंने पूछा इखला के चलने कहा दूर तेरे पी का घर है बल खा के जल्दी कहा थोड़ा वो घबराई थोड़ा सा शर्माई उछली यहाँ से वहाँ सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना. एक नदी से मैंने पूछा इखला के चलने सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हौले हौले. एक नदी से मैंने पूछा इखला
අපි ඉතිරි ටිකත් මෙන්න මේ විදිහට බෝතල් වලට දාගමු. මම මේ වගේ පොඩි කූඩේක තමයි මගේ කුළුබඩු ටික අහුරලා තියෙන්නේ. මේ තියෙන කූඩේ තියෙන එනසල් කරාමුණටි කුරුඳු පොල් තෙල් ඒ වගේම මීනාකිරි පැණි සහ සෝයා සෝස්. උදේට උයපු හලන් ටිකක් තියෙනවා. මම මේ ටික සෝදලා මං එද්දි චිකන් ගෙනාවා. ඉතින් මම මේ චිකන් ටික හදන්න තමයි යන්නේ. ඇත්තටම වලන් ටික සෝදලා ඉවර වෙනකොට වතුර නැති වුණා කියන්නකෝ. දැන් මම වතුර එනකන් කාමරය ඇස් කරගන්න තමයි හදන්නේ. මං ඊයේ දවසේ ඔක්කොම ඇඳ ඇතිරිලි ටික සේදුවා. සෝදලා ඉවරලා මම බීලා ඉතින් මම දැන් මේ ටික දාගන්නවා. මම සාමාන්‍ය සතියට පාරක් මේ දේ කරනවා. सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हौले हौले क्यों ये डोले जानू ना. ඊට පස්සේ මට හිතුණා කාමරේ චුට්ටක් චේන්ජ් කරා නම් හොඳයි කියලා. මම මේ විදිහට තමයි කාමරේ හදාගත්තේ. මේ පොත් ටික මම මෙතනින් තියාගත්තා. ඉස්සෙල්ලාම බුදු පහන තියෙන තැන හදාගත්තා. एक नदी से मैंने पूछा इखला के जल्दी सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हौले हौले क्यों ये डोले. මේ තියෙන්නේ මගේ අලි උපාධි බබා. ඉතින් මට මේක මගේ මහත්තයා තමයි ග්‍රැජුවේෂන් එකට අරන් දුන්නේ. මම එයාට හරියම ආදරෙයි. सागर से मिलने
का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हाले हाले क्यों ये डोले जानू ना හැමදාම අස් කරන වැඩේ නම් මම කරන්නේ නැහැ. මාසෙකට සැරයක් වගේ මේ දේවල් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි කොතනක හිටියත් කාගේ ගෙදරක හිටියත් ලස්සනට පිරිසිදුව ඉන්නවා නම් ඇත්තටම ඒ කෙනාට පරදින්නේ නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. තියෙන දේ හරිම ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න උත්සාහ කරන්න. තියෙන දේවල් වලින් එහෙම කළොත් තමයි තමන්ගෙම කියලා දෙයක් අපි හදාගත්ත දවසට තමන්ගේ කියලා ගෙදරක ජීවත් වුණ දවසට අන්න අර පිළිවෙල අපිට ඇත්තටම වැදගත් වෙනවා. एक नदी से मैंने पूछा इखला के चलती कहाँ दूर तेरे पी का घर है बलखा के जल्दी कहाँ थोड़ा वो घबराई थोड़ा सा शर्माई उछली यहाँ से वहाँ सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह මෙන්න මේ ලොකු ටින් එකේ තියෙන මගේ මේකප් බඩු ටික නැටුම් වලට අවශ්‍ය කරන ඒ ටික ඒ වගේම ක්‍රීම් පවුඩර් ටික මම මෙන්න මේ විදිහට තියාගත්තා. पिया बोले क्या ये बोले जानना जिया डोले हाले हाले क्यों ये डोले जानू ना මං ආසයි මන් දිහා බලන මිනිස්සු අනේ ඔයා හරි ලස්සනට ජීවත් වෙනවා. इखला के चलती कहाँ दूर तेरे पी का घर है बलखा के जल्दी कहाँ थोड़ा वो घबराई थोड़ा सा शर्माई उछली यहाँ से वहाँ सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हाले हाले क्यों ये डोले जानू ना एक नदी से मैंने पूछा इखला के चलती कहाँ दूर तेरे पी का घर है बलखा के जल्दी कहाँ थोड़ा वो घबराई थोड़ा सा शर्माई उछली यहाँ से वहाँ सागर से मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले ඊළඟට මේ චිකන් ටික හොදගමු. හොදගෙන ඉවර වෙලා මම චිකන් එක අත වෙනම විදිහකට තමයි හදන්න යන්නේ. බලමුද කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම මිරිස් 3-5 කුඩු ටික බැදගත්තා. බැදගෙන ඉවරලා මේ වගේ වංගෙඩියකට දාගන්න. කරපිංච කරාඹු නැටි කුරුඳු එනසල් ඒ වගේම පොල් ටික දාලා මේ විදිහට මලවගෙන ඒ ටිකක් දාලා මම හොඳට කොටා ගත්තා. ඒ වගේම මේකට ගෝරක සහ සුදු ලුණුත් මම මේකටම දාගෙන තමයි කොටා ගත්තේ. මේ තියෙන මගේ පේස්ට් එක. एक नदी से मैंने पूछा इखला के चलती कहाँ दूर तेरे पी का घर है बलखा के जल्दी कहाँ थोड़ा वो घबराई थोड़ा सा शर्माई उछली यहाँ से वहाँ सागर से
सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना जिया डोले हाले हाले क्यों ये डोले जानू ना ඊට පස්සේ මම චිකන් එකට කහයි ලුණුයි දාලා අත ගාලා මෙන්න මේ විදිහට ඇතලියක් ලිපේ තියලා තෙල් ටික දාලා අර පේස්ට් එක දාලා වතුර දාලා කලවම් කරලා ඊට පස්සේ තමයි චිකන් ටික එකතු කරේ. මේක ඇත්තටම හරිම රසයි. මේ තියෙන්නේ මගේ චිකන් කරිය බොරට තියෙනවා. ඇත්තටම හරිම රසයි. මගේ මහත්තයාට අනිවාර්යෙන් හොදිය වන නිසා මම ඉතින් හොද්ද තියලා තමයි ගන්නෙ. ඉතින් මේක තව ටිකක් හිඳලා ගත්තනම් එතකොට නම් රසයි. एक नदी से मैंने पूछा इठला के जल्दी कहाँ दूर तेरे पी का घर है දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම ගෙදරට වෙලා මගේ කොන්නෙට කරන සත්කාරයක්. මේක ඇත්තටම රිසල්ට් තියෙන දෙයක්. මම අත්හදා බලලා තියෙන නිසා ඔයගොල්ලන්ට කියන්නේ. ගෙදර ඉඳන් කොළඹ ආවට පස්සේ කොළඹ ක්ලෝරින් අතරටද මන් දන්නේ මගේ කොණ්ඩේ හොඳටම යන්න ගත්තා. ඉතින් මට හිතුණා ලූණු සත්කාරය ගන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට ලූණු බ්ලෙන්ඩර් කරගෙන වෙනම ගොට්ටක් තියාගන්න ඒක පිරා ගන්න. ඉතින් මම මේ වගේ බෝතලයකට තමයි මේ දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොණ්ඩේට ගන්න ඕනේ. විනාඩි 10ක් විතර නාන්න කලින් මේක ගාලා තියලා වේලුණාට පස්සේ නාගන්න. ඇත්තටම මේක අති සාර්ථකයි. මම කරපු නිසා තමයි කියන්නේ. දැන් මගේ කොණ්ඩේ යන්නේ නැහැ. ෂයින් ගතිය තියෙනවා. ඒ වගේම චුට්ටක් දික්කලා. ඉතින් මම විනාඩි 10කින් පස්සේ නාගත්තා. දැන් නම් හොඳටම බඩගිනි. අපි බච්චුට්ටක් කමු දැන්. මම උදේ උයාගත්ත පරිප්පු සම්බෝල තියෙනවා. මම ඒ ටිකක් දාගත්තා. ඒ වගේම චිකන් ටිකකුත් දාගෙන අපි කමු බලන්න. एक नदी से मैंने पूछा इठला के जल्दी कहाँ दूर तेरे पी का कहाँ शर्माई मछली यहाँ से वहाँ मिलने का उसका तो सपना था मेरी ही तरह पिया जिया डोले हौले हौले क्यों ये डोले जानना पियू बोले पिया बोले क्या ये बोले जानना එහෙනම් ඉතින් අදට කිසිම එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක්. මගෙත් එක්ක රැඳලා හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. पी का घर है बल खा के जल्दी कहाँ